සුබ දවසක් කියලා පිළිගන්නවා. ගොඩ කාලයකට පස්සේ තමයි අද මං හිතුවා බ්ලොග් එකක් ගේන්න ඕනි කියලා. දිගටම බ්ලොග්ස් ගෙහෙන්න තමයි අදහස් කරගෙන ඉන්නේ. අද මම ගෙදර තියෙන දේවල් වලින් චිකන් බිරියානි එකක් හදන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉස්සෙල්ලාම මම ලුණු ටික හොඳට සුද්ධ කරගෙන ලුණු ටික කපා ගන්නවා. අද මට චිකන් බිරියානි එක හදන්න ගෙදර යෝගට් තිබ්බේ නැහැ. ඒක හින්දා මම හිතුවා මේ යෝගට් වෙනුවට අම්, පොල් ක්‍රීම් එක යූස් කරනවා කියලා. ඉතින් ඔයගලන්ටත් ගෙදර පොල් කිරි හරි මොන හරි යූස් කරන්න පුළුවන්. ඉතින් මම ඉඟුරු සුදුලුණු ටික මෙහෙම හොඳට යහමින් තලා ගන්නවා. ඉතින් දැන් අපි බලමු මේ චිකන් බිරියානි එක හදාගන්නේ කොහොමද කියලා. මම වාචනයක් රත් වුණාම ඒකට මේ දාගත්තේ කොකොනට් ඔයිල්. ඊට පස්සේ රම්ප, කරපිංච, ලූණු, තලාගත්ත ඉඟුරු සුදු ලූණු ඒ ටික ඔක්කොම දාලා හොඳට රන්වන් පාට වෙනකම් මේක තෙලේ හොඳට බැද ගන්න තමයි ඕනේ. මේක හොඳට රන්වන් පාට වෙනකම් බැදගත්තම තමයි ඇත්තටම මේක රස. ඊට පස්සේ මම මේකට බේ ලීව්ස් දෙක තුනකුත් එකතු කර ගන්නවා. මේ දාගත්තේ ඉස්සෙල්ලා මම තලාගත්ත ඉඟුරු සුදු ලූණු ටික. ඊට පස්සේ මම මේකට ස්ටායිනීස් ටිකක් එකතු කර ගන්නවා. ඒ කියන්නේ බුරියානි මල්, අන්නාසිපු එහෙම කියලා එක එක්කෙනා විවිධ නම් වලින් මේක හඳුන්වනවානේ. ඉතින් මම මේකිනුත් දෙක තුනක් කොළුඳු පොතු කෑල්ලක් මේ දාගන්නේ එනසල් ඒ ටිකක් දාලා මේක හොඳට තෙම්පරාදු කරගන්න තමයි තියෙන්නේ. මේක හොඳට තෙම්පරාදු වුණාම අපි බලමු මොකද්ද මම ඊළඟට දාන්නේ කියලා. ඊට පස්සේ මම හොඳට යහමින් කපාගත්ත තක්කාලි ගෙඩි 3ක් විතර මේකට පාවිච්චි කරනවා. පිටරට ඉන්න අයට කෑන් තක්කාලි පාවිච්චි කරන්න පුළුවන් නම් ඒත් මේකට ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මම මේකට දාගන්නවා ලුණු. ලුණු ටිකක් මම යහමින් දාගන්නවා. මොකද මම බත බාගට තම්බ ගන්නවා. මේ දාගන්නේ මිරිස් කුඩු, මේ දාගන්නේ කොත්තමල්ලි කුඩු, ඊට පස්සේ සූදුරු කුඩු. ඉතින් ඒ ටික තමයි මම මේකට එකතු කරගන්නේ. ඉතින් මම කිය හිටපු දේ තමයි මම ටිකක් ලුණු වැඩිපුර පාවිච්චි කරන්නේ මොකද මම බත් එක බාගෙට තම්බ ගන්නවා. ඒකට මම ලුණු එකතු කරගන්නේ නැහැ. ඉතින් මම මෙතනට අරන් තියෙනවා කුකුල් මස් හෝල් එග් කෑලි 3ක්. ඉතින් ඒ ටිකත් මම මේ බත් එකට දාගන්නවා. මේක කිසිම මැරිනේට් කරලා ලුණු මොකුත් දාලා නැහැ. නිකම් මස් එක හොදලා විතරයි අරන් තියෙන්නේ. ඊට පස්සේ මම ඒකට දාගන්නවා පොල් ක්‍රීම් එක. ඔයගලන්ට යෝගට් තියෙනවා නම් යෝගට් දාගන්න පුළුවන්. මොකද මම මුලදීම කිව්වා මට යෝගට් ගෙදර තිබ්බේ නැහැ. ඉතින් ඒක විතරක් ගන්න මට කඩේට යන්න බැරි හින්දා මම හිතුවා මේ ඒකට හරියන්න පොල් ක්‍රීම් ටිකක් යූස් කරනවා කියලා. ඊට පස්සේ මම මේ දාගත්තේ හොඳට කපාගත්ත කොත්තමල්ලි කොළ ටිකක්. ඊට පස්සේ මම මේ චිකන් එක හොඳට වහලා උයා ගන්නවා. ඒ ගමම මම හිතුවා පිපිඤ්ඤ සලාදයක් ටිකක් ලූණුයි කොතමල්ලි කොළයි පිපිඤ්ඤයි දාලා සලාදයක් හදා ගන්නවා කියලා. ඒකට ඉතින් මම ලුණුයි ගම්බිරිසුයි ලයිම් ජූසුයි විතරයි පාවිච්චි කරන්නේ. මොකද ඉතින් රයිත එකක් වගේ හදාගන්න අද ගෙදර යෝගට් නැහැනේ. ඒ වුණාට කිසිම අප්සෙට් එකක් නැහැ. ඔයගොල්ලොත් මේ විදියට හදලා බලන්න. මෙහෙමයි. ඉතින් අපි ගෙදර උයනකොට පුංචි පුංචි දේවල් ඉතින් මිසින් වුණාට අපි දැනගන්න ඕනේ ඒක මැනේජ් කරගෙන බැලන්ස් කරගෙන කෑම එක හදාගන්න. මේ මම දාගන්නේ දෙහි ඇඹුල් ටිකක්. ඒ විදිහට මම සලාදෙත් හදාගත්තා. දෙහි ඇඹුල් ටික චුට්ටක් වැඩිපුර මම දාගන්නවා. එතකොට
ඇත්තටම බිරියානිකට රහයි. දැන් මම මේ ලෑස්ති වෙන්නේ අර චිකන් කෑලි 3 එයා ෆ්‍රයර් එකේ දාලා බැද ගන්න. එයා ෆ්‍රයර් එකක් නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. ඔයගලන්ට පුළුවන් තෙල් චුට්ටක් දාලා මේක බැද ගන්න. මේක කොහොමත් චිකන් එක ඉවිලානේ තියෙන්නේ. ඉතින් ඔයගලන්ට මේ වෙලාවේ ඔයගලන්ට ග්‍රේවි අවශ්‍ය නම් ග්‍රේවි ටිකක් අයින් කරගන්න පුළුවන්. ඔයගලන්ට හොදි එහෙම අවශ්‍ය නම්. එහෙමත් නැත්නම් මේ වගේ බාගෙට තඹගත්ත බත් ටික මේ විදිහට උඩින් වතුර ගන්න පුළුවන්. මේකට මම කජු ටිකක් ඒ කියන්නේ බැදගත්ත කජු ටිකක් එහෙම දාගන්නවා. ඔයගලන්ට මේක උඩට තව බැදගත්ත ලූණු එහෙමත් දාගන්න පුළුවන්. මට ආයෙත් ලූණු කප කප ඉන්න බැරි හින්දා මම ඒ ටික එකක් දාලා කලවම් කරගත්තා. ඊට පස්සේ මගේ චිකන් එක හොඳට බැදිලා තියෙන්නේ. මං ඒ චිකන් එක බත් එක උඩින් තියා ගන්නවා. ඉතින් අපිට පුළුවන් මේක ඔයගොල්ලන්ට පුළුවන් ඉතින් ඔයගොල්ලන්ට කැමති විදිහකට මේක ඩෙකරේට් කරගන්න. මේක ඉතින් මම ගෙදර අයට කන්න හදන හින්දා මං එච්චර ලොකු අ දෙයක් කරන්නේ නැහැ. ඉතින් මේ විදිහට තමයි මගේ චිකන් බිරියානි එක හැදුනේ. හරිම රසයි. හොඳ ෆ්ලේවර් එකක් තියෙනවා. හරිම ලේසියි හදාගන්න. කිසි වෙලාවක් ලොකුවට යන්නෙත් නැහැ. මෙහෙම සිම්පල් විදිහට සැලඩ් එකකුයි චිකන් බිරියානි එකක් හැදුවා නම් හොඳටම ඇති. ඉතින් hope you enjoyed my small video. අන්තිම වෙනකං අහගෙන හිටියටත් බැලුවටත් බොහෝම ස්තුතියි.